සුබ දවසක්. ඉතින් මේ ඔන්න අපේ වෙසක් කූඩුවේ අර වහලේ කොටස ගහ ගන්න තමයි යෝන්නේ. එතකොට ඒකේ හැඩේ එන්නේ මේ වගේ ත්‍රිකෝණ හැඩයක්. ඒ කියන්නේ වහලේ උඩ. එතකොට ඒකට මම කොලේ ඉස්සෙල්ලා කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ වගේ හැඩයකට තමයි කොලේ කපා ගන්න ඕනේ. මේකේ පළල 10ක් තියෙනවා, උසත් 11ක් තියෙනවා. ඉතින් අපි ඒ ගානට කොලේ කපා ගමු. ඉතින් කල් ඩ්‍රොවින් කොලේ පළල තියෙනවා මංගල් 20ක් අපි මේ පැත්තට 11ක් අරගෙන ඒක නමලා ඒක මේ විදිහට දෙකට නමලා නැවතත් අනිත් පැත්තට දෙකට නමා ගමු. හරි මැදින් අනිත් පැත්තට දෙකට නමන්න. එතකොට එක කොලකින් කෑලි 4ක් ගන්න පුළුවන්. ඒ විදිහෙන් නැමුවොත්. දැන් මේකෙන් අපි ත්‍රිකෝණයක් වෙන විදිහට තමයි හදාගන්න ඕනේ. ඊට ඉස්සරින් අපි මට දැන් කෑලි ඕනේ 24ක් ඕනේ. එතකොට මම ඒකට අදාළ විදිහට මේ ටික කපා ගන්නවා. ඉතින් මම මේ කොළ දෙක ගානේ නමලා සෙට් 3ක් හදාගත්තා. මේ තියෙන සෙට් 3. මේක උඩ මේ වැඩ නැති කොටසක් තියෙනවානේ මේ පටිය වැඩක් නැහැ නේ අපි ඒක කපලා අයින් කරමු. ඒක අපිට අපහසු වෙන්නේ ඒක වැඩක් නැතිනම් අපි ඒක කපලා අයින් කරනවා. රයිට් මේ විදිහ හැඩයකට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට මම ඕකේ හන්දින්ට බලාපොරොත්තු වෙන කැටයම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ කෝලේ අපි කපන්ට යනකොට මෙහෙම කැටයම කපන්නේ නැහැ. මේක අපිට ලේසි ත්‍රිකෝණයක් හින්දා තව දෙකට නෙමුණ අපිට පළුවක් විතර ත්‍රිකෝණයෙන් භාගයක් එන්නේ. ඒකට අපිට සරල වැඩේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම දල වශයෙන් අද මගේ ප්ලෑන් එකේ තියෙන්නේ මේ වගේ මොකක් හරි ඩිසයින් එකක් මැදට එන විදිහට තමයි. මම ඔය වගේ ඩිසයින් එකක් මොකක් හරි එන්න ගහගන්න තමයි මට ඕනේ. ඒකට මම ඒක කරගන්න නම් මේ ත්‍රිකෝණයක් වගේ එන එක දෙකට නමාගෙන අපිට ඇඳද්දත් එහෙම මේක ලස්සනට ඇඳ ගන්න පුළුවන්. මං හින්දා ත්‍රිකෝණ භාගයක්. ඒ කියන්නේ මම ඔහොම ගත්තොත් ත්‍රිකෝණ භාගයක් එන්නේ ඔහොමනේ. අපි මේ වගේ ආක ඇඳලා ඒකේ රෆ්ලි ඇඳගමු කොහොමද අපි මේක කපන්නේ කියන එක ප්ලෑන් කරගමු. රයිට් මේ තියෙන්නේ ඒ විදිහෙන් ඇඳගත්ත එක. එතකොට මම මේකේ ත්‍රිකෝණයක් හදන්න ඕනේ. මේ කොල්ලේ දැන් දෙකට නමා ගන්නවා. ඒක දෙකට නමා ගත්තාම මේකේ මේ කොනේ දැන් මෙතෙන්ට කපා ගත්තොත් මේක ත්‍රිකෝණයක් වෙන නේද? මම මේක යා කර ගන්නවා මෙහෙම. එක ඉරකින්. රයිට් මේ දැන් මම ත්‍රිකෝණයක් වගේ ගත්තොත් මේ විදිහට තමයි එන්නේ. මම මේක තමයි මේකේ අඳින්න ප්ලෑන් කරන්නේ. මම මෙහෙම ඩිසයින් එකක් අඳිනවා. ඊළඟ කතාව තමයි මම මේක අපිට ඕනේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මම වහලේ ඉඳලා මේකේ ගොඩක් ආලෝකයේ හැමතැනම ඉන්නේ නැති වෙන්න එහෙම විතර තමයි මේ විදිහේ ඩිසයින් එක මම එන්නේ. රයිට් මම ඔයාලට කියවන කොළ දෙක සෙට් තුනක් මම කපා ගත්තේ කියලා. ඒකලා මම දැන් ඇඳගත්ත එක මේ විදිහට තමයි ප්ලෑන් කරේ. ඒකත් මම දැන් කල් ඩ්‍රෝවින් එකෙත් ඇඳ ගන්න වෙනවා. මම අර ඔයාලා කල් ඩ්‍රෝවින් එක ඇඳාම එකපාරටම පේන්නේ නැහැ කිව්වින්ද තමයි සිදුවෙක් ඇඳලා පෙන්නන්නේ. කමෙන්ට්ස් වල දාලා තිබ්බ ඔයාලා. ඒ වගේ ඔයාලට අවශ්‍ය විදිහට කියන්න. ඒතර මම ඒ විදිහට පුළුවන් උපරිමයෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙන්න මේ වැඩේ කරලා දෙනවා. රයිට් මම අර සිදු ඩ්‍රෝවින් එක අර විදිහට ඇඳලා මේකේ තව ටිකක් හැඩ කරලා පෙති අඳිනවා. අපිට නිදහස දෙන ඕන විදිහට අත හසුරවන්න. ඉතින් මම ඉන්න මේ විදිහට අඳිනවා. රයිට් මම ඇඳලා ඉවරයි. ඊළඟ කතාව තමයි මම කියනවා කොළ දෙක සෙට් තුනක් හදාගත්තා. මට මේක ඉක්මනින් කපා ගන්න ඕනේ. අනික මේක ලොකු ගොඩක් අපහසු කැටයමකුනේ. මම මේ කතරින් කපා ගන්න පුළුවන් කොළ දෙක ගත්තත් එහෙම ප්ලෑන් කරලා තමයි මම කොළ දෙක සෙට් තුනක් හදාගත්තේ. ඔයාලට මේක පුළුවන් කොළ ගොඩාක් තව එනවා නම් කපන්න අපහසුයි වගේ නම් මේ ටික ඔක්කොම දාලා කටු වර්ගයක් කරලා කපන්නත් පුළුවන්. නමුත් මම මේක ඔයාලට කතරින් කපලා පෙන්නන්න. ඒක ලේසි කියලා හිතෙනවා.
ඔන්න මම සෙට් තුනම කපා ගත්තා. දැන් මේ හරහට ඇඳපු ඉරකින් කපාගෙන මේක වෙන් කර ගන්නවා. ඉතින් මේ තියෙන වහලට කපාගත්ත කොටස් ටික වහලේ අලවපුවාම මේ වගේ හැඩයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කූඩුවේ ලස්සනට වහලයක් ගහ ගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම එකතු කරපුවාම ලස්සන මනක් වගේ තමයි වෙන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.